මාස 6න් පස්සේ බබාගේ මොළේ වර්ධනයයි බබාගේ බර නිරෝගීව වැඩි කරගන්න වගේම බබාගේ මතක ශක්තිය සහ ඇස්පෙනීම වේගවත්ව වර්ධනය කරන්න උදව් වෙන නිවසේදීම ලේසියෙන් හදාගන්න පුළුවන් කැම වර්ග දෙකක් අදම ඔයාලට අරන් ආවා. වීඩියෝ එකේ මුලදීම බබාට කැම තෝරගද්දි සැලකිලිමත් වෙන්න ඕන දේවලුත් මම මතක් කරනවා. අලුත් අම්මලා හැමෝටම මේ වීඩියෝ එක ගොඩක් වටින එකක් වෙයි. ඔයාගේ බබාටත් දැන් මාස 6ක් සම්පූර්ණ වුණාද? පළමු වත් හැන්දෙන් පස්සේ බබාගේ බර නිරෝගීව වැඩි කරගන්න, ඒ වගේම බබාගේ මොළේ වර්ධනය වේගවත් කරන්න දෙන්න පුළුවන් නිතාමත් ගුණදායක කැම වර්ග දෙකක් තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. අපේ පුතාට දැන් හරියට මාස 6 පිරිලා. ඝන ආහාර කන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් මම එයාට මුලින්ම දුන්නේ එයා ගොඩක්ම ආසාවෙන් කාපු බරත් ඉක්මනින්ම වැඩෙන්න උදව් වුණු රහස් කැම වට්ටෝරුවක් තමයි අද මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. අලුත් අම්මලාට මේක ගොඩක් වැදගත් වෙයි. මේ බලන්නකෝ අපේ පුතා මේක ආසාවෙන් කන හැටි. මාස 6න් පස්සේ බබාගේ මොළේ වර්ධනයයි බබාගේ බර නිරෝගීව වැඩි කරගන්න වගේම බබාගේ මතක ශක්තිය සහ ඇස්පෙනීම වේගවත් වර්ධනය කරන්න උදව් වෙන නිවසේදීම ලේසියෙන් හදාගන්න පුළුවන් කැම වර්ග දෙකක් අද මම ඔයාලට අරන් ආවා. වීඩියෝ එකේ මුලදීම බබාට කැම තෝරගද්දි සැලකිලිමත් වෙන්න දේවලුත් මම මතක් කරනවා. වීඩියෝ එක ඉවර වෙනකන් රැඳලා ඉන්න කියලා හැමෝටම ආදරෙන් මතක් කරනවා. වීඩියෝ එකට යන්න කලින් මම අද බබාගේ කෑම වලට ගත්ත කඩෙන් ගෙනාපු නැවුම් මෙලොලු සහ අල වර්ග ටික ඔයාලට පෙන්වන්නම්. මම මෙතනදී අරන් තියෙනවා හොඳ නැවුම් බතල, කැරට්, බටාන, රතු හීනට සාල් වගේම අපේ රටේ හැදෙන ගුණ පිරිච්ච ලංකාල. බබෙක් ඉන්න ගෙදරක හැමදේම පිළිවෙලට තියෙන එක අම්ම කෙනෙක්ට ලොකු පහසුවක්. මේ මම ලෑස්ති කරන්නේ මගේ චූටි පැටියාගේ අලුත්ම කෑම වට්ටෝරුවට ඕන කරන රතු හීනටි හාල් ටික. අයන් සහ පෝෂණ ගුණයන් අතින් ඉහළ තැනක තියෙන මේ හාල් වර්ගය මාස 6න් පස්සේ බබාලට දෙන්න පුළුවන් හොඳම දේශීය ධාන්‍ය වර්ගයක්. බබාලට මාස 6 පිරෙද්දී ඇඟේ තියෙන යකඩ ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. ඒකයි යකඩ බහුල ආහාර ඉක්මනින් බබාට පටන් ගන්න කියන්නේ. රතු හීනටි හාල් වල යකඩ සහ සින්ක් ඉහළින්ම තියෙන නිසා බබාගේ ලේ වර්ධනය කරනවා වගේම බබාගේ ලේ පිරිසිදුත් කරනවා. ලංකාවේ පැරැන්නන් මේ හාල් වර්ගයේ හැඳින්වුවේ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන හාල් වර්ගයේ විදිහටයි. මේකෙන් බබාට නිතරම හැදෙන හෙම්බිරිස්සාව කැස්ස වගේ ලෙඩ රෝග වලින් බේරෙන්න පුදුම ප්‍රතිශක්තියක් ලැබෙනවා. මෙහි අඩංගු B සංකීර්ණ විටමින් වර්ගය නිසා බබාගේ ස්නායු පද්ධතිය සහ මොළේ වර්ධනය වේගවත් වෙනවා. බබා සුෂීර වගේම කඩිසර දරුවෙක් කරන්න මේක උදව් වෙනවා. මම මේ විදිහට රතු හීනටි හාල් ටික බෝතලයකට දාගත්තා. ඔයාලත් හාල් තෝරගනිද්දි නිෂ්පාදිත දිනය සහ කල්ලිකුත් වීමේ දිනය බලලා තෝරගන්නත් අමතක කරන්න එපා. රතු හීනටි හාල් වලින් බත් වෙන හැටිත් මම ඔයාලට ඉස්සරහට ගෙන්නම්. හැබැයි අද අපි හදන්නේ බබාට ලේසියෙන්ම දිරවන ස්වභාවික පැන රසක් තියෙන ගුණ පිරිච්ච බතල පියුරේ එකක්. බතල කියන්නේ ගුණදායක පිෂ්ඨය සහ තන්තු පිරිච්ච කෑමක්. ඒ නිසා බබාට දවස පුරා ක්‍රියාශීලීව ඉන්න අවශ්‍ය ශක්තිය ලැබෙනවා වගේම බබාගේ බර නිරෝගීව වැඩි වෙන්න උදව් වෙනවා. ඒ වගේම මෙහි තියෙන විටමින් A නිසා බබාගේ ප්‍රතිශක්තිකරණ ශක්තියත් ඉහළ යනවා. මම මේ විදිහට සාමාන්‍ය බතල ගෙඩියක් අරගන්නවා. ඊට පස්සේ සෝදලා පොතු ටික මේ විදිහට ඉවත් කරගන්නවා. බතලවල බහුලවම බීටා කැරොටින් සහ විටමින් A තියෙනවා. මේක බබාලාගේ ඇස්පෙනීම උපරිමයෙන්ම වර්ධනය කරන්න උදව් වෙනවා. බතල කියන්නේ බබාගේ ඇඟ කෙට්ටු වෙන්නේ නොදී නිරෝගී විදිහට මහත් වෙන්න උදව් වෙන හොඳ කෑමක්. මාස 6න් පස්සේ කෑම දෙන්න ගත්තාම ගොඩක් බබාලාට බඩ වේලෙනවා. බතලවල කෙඳි ගොඩක් තියෙන නිසා බබාට මල පහ පිට වෙන්න ගොඩක් ලේසි වෙනවා. ඒ වගේම බතල්වල අඩංගු කොලින් කියන පෝෂක කොටස බබාගේ මොළේ වර්ධනයට වගේම මතක ශක්තිය වැඩි කරන්න කෙලින්ම දායක වෙනවා. ඒ වගේම මෙහි ඇති පොටෑසියම් මගින් බබාගේ මාංශපේශී සහ ස්නායු පද්ධතිය නිරෝගී කරනවා. බතල කැලි ටිකක් ලොකුවට කැපුවොත් තැම්බෙන්න වැඩි වෙලාවක් යන නිසා මේ වගේ පොඩි කැලි වලට කපා ගත්තාම විනාඩි 5න් 10න් ලේසියෙන්ම තම්බ ගන්න පුළුවන්. ඔන්න දැන් මේ වෙලාවේ අපේ බතල ටික හොඳින් තැම්බිලා තියෙන්නේ.
බතල ටික තැඹුණාට පස්සේ රස්නේ නිවෙන්න කලින් ගෑරෝප්පුවකින් සිනිඳුවට පොඩි කරගන්න. ඊට පස්සේ මේකට මව්කිරි ස්වල්පයක් එකතු කරලා බබාට ගිලින්න ලේසි වෙන පදමට දියාරු කරගන්න. බතල වල තියෙන හොඳ පිෂ්ඨය සහ තන්තු නිසා බබාගේ බර නිරෝගීව වැඩි වෙනවා. බතල ටික හොඳින් දියාරු වෙන්න පොඩි කරගන්න මම මේ වගේ පෙනේරයක් පාවිච්චි කරනවා. මේ විදිහට බතල කැලි ටික දාලා මේක හොඳින් පොඩි කරගන්නයි තියෙන්නේ. මම මේ වැඩේ පහසු වෙන්න මේකට මේ වගේ පොල් කටු හැන්දක් පාවිච්චි කරනවා. මේ වගේ පෙරිලා එන ටික තමයි මව්කිරි ස්වල්පයක් එකතු කරලා බබාට දෙන්නේ. මේ කනට ආපුවාම මේකට මව්කිරි ස්වල්පයක් එකතු කරලා බබාට දෙන්න පුළුවන්. මේ විදිහට තමයි පුංචි පුතාට ගුණ පිරිච්ච බතල පියුරි එක හදාගත්තේ. බතල වල තියෙන ස්වභාවික පැන් රස නිසා බබා මේක ආසාවෙන් කෑවා. ඔන්න බලන්නකෝ යා මේක ආසාවෙන් කන හැටි. දැන් අපි හදන්නේ බබාගේ මොළේ වර්ධනයට ඉතාමත් ගුණදායක කෑමක් වෙන අලිගැට peer පියුරි එක. මේකට අපිට හොඳින් නිදුණු අලිගැට peer කැබැල්ලක් අවශ්‍ය වෙනවා. අලිගැට peer තම්බන්න අවශ්‍ය නැහැ. නැවුම් අලිගැට peer කැබැල්ලක් තමයි අපි මේකට අරගන්නේ. අලිගැට peer වල සෞඛ්‍යයට හිතකර මේදය බහුලව අඩංගු වෙනවා. මේවා බබාගේ මොළේ සෛල වර්ධනයට සහ මතක ශක්තිය වේගවත් කිරීමට ඍජුවම දායක වෙනවා. ඒ වගේම බබාගේ ඇස්පිනීම යහපත් කරන්නත් මේක ගොඩක් උදව් වෙනවා. ඒ වගේම අලිගැට peer වල තියෙන ඔමෙගා 3 වගේ හෙල්ති ෆැට් බබාගේ මොළේ වර්ධනයට වගේම මතක ශක්තියට වගේම ඇස්පෙනීමටත් පෝෂණයක් ලබා දෙනවා. දැන් මේ විදිහට සූරගත් අලිගැට peer කැලරි ටික මේ හැන්දෙන්ම හොඳින් පොඩි කරගන්නවා. මේ කෑම වර්ග දෙකම වතුර වෙනුවට මව්කිරි එකතු කරලා හදන නිසා බබාගේ බඩට බරක් වෙන්නේ නැහැ. ඊටම ඉක්මනින් කෑම ජීර්ණය වෙනවා. අලුතින් ගන්න ආහාර පටන් ගත්තී ගොඩක් බබාලට හැදෙන බඩවීලීමේ ප්‍රශ්නයත් මේ කෑම වර්ග දෙකේම තන්තු බහුල නිසා සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මේ වගේ වෙන වෙනම කෑම වර්ග හදලා දීමෙන් බබාට එක එක කෑම වල සැබෑ රසය අඳුරගන්න ලේසියි. මේ අලිගැට peer කැලරි ටික තවත් හොඳින් සිහින්න පොඩි කරගන්න ඕන නිසා මම මේ වගේ පෙනේරයකට දාගන්නවා. තවත් මේ අලිගැට peer කැලරි ටික බබාට ගිලින්න අපහසු නිසා මේ විදිහට පෙනේරයකට දාලා හොඳින් පෙරා ගන්නවා. දැන් අපි අලිගැට peer පියුර එක හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලත් මේ පෝෂණීය වගේම ගුණදායක කෑම වර්ග දෙක බබාට හදලා දීලා බබා වඩාත් මාස බතල වලටද අලිගැට peer වලටද කියලා මට පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ බබාලගේ තවත් වටිනා කෑම වට්ටෝරු බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.